ආයුබෝවන් කියලා අදත් ඔයාලා ආදරෙන් බිනෝස් ඔන්ලි වෙත පිළිගනු ලබනවා. ඉතින් පහුගිය වීඩියෝ ටිකේ ඔයාලට මුදල් ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න වීඩියෝ කීපයක්ම අපි ගෙනාවා. ඒකෙදි ඔයාලා කමෙන්ට්ස් දාලා තිබුණා ගොඩක්. ඒ කමෙන්ට්ස් හැම එකක්ම මම බැලුවා. ඒකත් එක්ක මම ඔයාලට කලින් පොරොන්දු වුණා වගේම ඉදිරියේ තවත් දුරටත් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ සීරීස් එකක්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම වීඩියෝ සීරීස් එකක් ගෙන අතරේ අද ඔයාලට විශේෂ වීඩියෝ එකක් ගෙනාවා. මම හරි කැමතියි ඔයාලත් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගෙන ඔයාලගේ සිහින වලට යනවට මම ගොඩක් කැමතියි. ඒ නිසා ඒකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම මගේ පැත්තෙන් දෙනවා. ඒ නිසා තමයි අද මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් හින්දා ඔයාලට ඔයාලගේ සිහින වලට යන්න තියෙන ගමන තවත් ඉක්මන් කරගන්න පුළුවන් වීඩියෝ එකක් නිසා තමයි මේකත් අද ගේන්න හැදුවේ. මගේ ජීවිතේ වෙනස් කරපු විශේෂ ගාතාවක් තියෙනවා. ඒ ගාතාව මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ අද හදන්නේ. ඔයාලත් මේක ඔයාලගේ ජීවිතේටත් එකතු කරගන්න බලන්න. ඒක වෙලාවක් නැහැ, මේක කියන්න ඕනි වෙලාවක් නැහැ. ඔයා මොකක් හරි වැඩක් පටන් ගන්නකොට, ඔයා කොහරි ගමනක් බිමනක් යනකොට, එහෙම නැත්නම් ඔයා නිදා ගන්න වෙලාවට සහ නැත්නම් ඔයාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් හිතට ආපුවාම ඔයා නිකන් අර සමහර ප්‍රශ්නෙම ඇවිල්ලා නිකන් අපි ෆ්‍රීස් වෙනවා වගේ වෙනවනේ. අපිට මුකුත් කරගන්න දෙයක් නැහැ. හැම පැත්තෙම ප්‍රෙෂර් එක ඇවිල්ලා අපිව නිකන් ඔළුව හැම නිකන් හිර වෙනවා වගේ වෙලාවල් තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට මේ ගාතාව ඔයා කැමති තාක් කියන්න, කැමති වාර ගානක් කියන්න. ඒ ගාතාව කියනවට අමතරව ඒ ගාතාවේ තේරුමත් ඔයා නිකන් හිතින් මෙනෙහි කරලා බලන්න. එතකොට ඔයාවත් නොසිතපු විදිහේ වෙනසක් ඔයාට ඉක්මනටම ලැබෙයි. අපි බලමු වැඩි කතා නැතුව මොකද්ද මේ ගාතාව කියලා. මේ මෙච්චර බල සම්පන්න ගාතාව තමයි ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසියුම් දේවගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහියං. ඔන්න ඕක තමයි ගාතාව. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසියුම් දේවගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහියං. ඔයත් ඔයාගේ ජීවිතේට මේක එකතු කරගන්න. අපි මේ ගාථාවේ තේරුමත් ඊට පස්සේ මෙනෙහි කරන්න. මේ ගාථාවේ තේරුම තමයි උතුම් වූ ශ්‍රී සුබෝධි මූලයේදී මාර සේරාව පරාජයට පත් කරමින් අමාමෑණී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ සේක. එය දැක දෙවියන් ප්‍රීති ഘോഷා පැවැත් වූ සේක. ඒ සත්‍යානුභව බලයෙන් මට ජයක්ම වේවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ ශ්‍රී සුබෝධි මූලයේදී මාර සේනාව පරාජයට පත් කරමින් බුද්ධත්වයට පත් වූ සේක. එය දැක දෙවියන් ප්‍රීති ഘോഷා පැවැත් වූ. ඒ සත්‍යානුභව බලයෙන් මගේ ජීවිතයට ජයක්ම වේවා. ඔන්න ඕක තමයි තේරුම. ඕක ඔයාට පුළුවන් තරම් දවසේ පුළුවන් තරම් වාර ගානක් හිතන්න. ඔයා ගෙදර වැඩක් කරන ගමන් හරි නැත්තම් ඔෆිස් එකේ වැඩ කරන ගමන් හරි කොහරි ගමනක් යන්න හදනකොට හරි එළියට බහිනකොට ඔය ගාතාව හිතින් හිතලා යන්න. ඔයාගේ ගමන අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. මම දන්නේ ඒක කොහොම ලැබෙන ආශිර්වාදයක්ද කියන්න මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඔයාත් මේක කරලා බලන්න. ඔයාගේ ජීවිතයට ලොකු වෙනසක් දැනෙයි. ඔයා නොසිතූ විදිහට ඔයාට ලොකු සැහැල්ලුවක් දැනෙයි. ඒ වගේම ඔයාගේ ප්‍රශ්නත් ටිකින් ටික විසඳෙන්න පටන් ගනී. ඉතින් දිගටම ඔයාලගේ කමෙන්ට්ස් දාන්න. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම කියවෙනවා. ඒ කමෙන්ට්ස් වල තියෙන දේවල් අනුව තමයි මම තීරණය කරේ මුදල් සම්බන්ධ වීඩියෝ සීරීස් එකක් ගේන්න ඕනි කියලා. ඉතින් ඒ ගේන අතරතුර තමයි මේ වීඩියෝ එකක් දැම්මේ. ඔයාලගේ අදහස් තව දුරටත් කමෙන්ට් කරන්න. එතකොට මට ලේසි ඔයාලට මොන වගේවද තව ඉස්සරහට ගේන්න ඕනි. ඔයාලගේ ජීවිතේ වෙනසක් වුණා නම් මේ කියන දේවල් වලින් ඒකත් කමෙන්ට් කරන්න. ඔයාලා මේක දිගටම පුරුද්දක් විදිහට කරන්න. එතකොට ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. එහෙනම් අපි තවත්
ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම ජය වේවා. විශ්ව ආශිර්වාදය ලැබේවා.